එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාව සඳහා සහන මල්ලක් ලබා දෙන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අත්වැස්මලාභීන් මිලියන 1.7ක් සිටින අතර අත්වැස්ම සඳහා නව අයදුම්කරුවන් 87000ක ප්‍රමාණයක් ඉල්ලුම් කර ඇති බවත් එම නව අයදුම්කරුවන් සඳහා මෙම සහන බඩු මල්ල ලබා දෙන බවත් ඔහු සඳහන් කළා. ඒ අනුව රුපියල් 5000ක වටිනාකමකින් යුක්ත බඩු මල්ල රුපියල් 2500කට ලබා දීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මේ වන විට ඒ සඳහා ලංකා සතස ආයතනය කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී. නාඩු සහල් කිලෝග්‍රෑම් 5ක් නැතිනම් ඒ වෙනුවට නාඩු සහල් කිලෝග්‍රෑම් 3ක් සහ පාන් පිටි ලබා දෙන්න පුළුවන්. නැතිනම් රතු සහල් සහ පාන් පිටි කිලෝග්‍රෑම් දෙකක්ද ඒ සඳහා ලබාගත හැකිය. ලොකු ලීනු කිලෝග්‍රෑම් 2ක්, අල කිලෝග්‍රෑම් 2ක්, පරිප්පු කිලෝග්‍රෑම් 2ක්, සමන්ටින් 1ක්, දුඹුරු සීනු කිලෝග්‍රෑම් 3ක්, පාන් පිටි කිලෝග්‍රෑම් 2ක්, සමපෝෂ පැකට් 2ක්, ග්‍රෑම් 70 සහ ග්‍රෑම් 90 සෝයා මීට් පැකට් 4ක් ලබා ගැනීමටද හැකියාව තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 15ත් 17ත් අතර බඩු මල්ලක් ලබා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.